Hello guys, මම රශ්මී. මම මේ වීඩියෝ එකේ ඔයාලට කියන්නේ කොහොමද අපි එක දවසින් පට්ටිපොලට ට්‍රිප් එකක් ගිහින් ආවේ කියලා. මම ඒ විස්තර වීඩියෝ එකේ මැද හරියට කියන්නම්. දැන් අපි මේ නිලු සීසන් එකේ හෝටන් ප්ලේන්ස් බලන්න. හෝටන් ප්ලේන්ස් වල කිලෝමීටර් 10ක වටයක් ඇවිදින තියෙනවා. හෝටන් ප්ලේන්ස් ගැන ඇත්තටම කිව්වොත් මට ඒක දැනුනේ මිහිපිට දිව්‍ය ලෝකයක් වගේ. ඇත්තටම මාරම ලස්සනයි. නිරුමල් නිසා ඒ ලස්සන තවත් වැඩි වෙලා. ඉතින් මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. මොකද මුළු හෝටන් ප්ලේස් එකේම කිලෝමීටර් 10ම ස්පෙෂල් ප්ලේසස් මම වීඩියෝ එකට දාලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලටත් මම හිතපු ඒ හැඟීමම මේ වීඩියෝ එක බලලා ඒ විදිහටම විඳින්න පුළුවන් වෙයි කියලා. අපි දැන් යන් වීඩියෝ එකට. මේ හෝටන් තැනට ඇතුල් වෙද්දී බෑග් චෙක් කරන තැන. මෙතන පොඩි කෞතුකාගාරයක් තියෙනවා. ඉතින් මෙතන පොඩ්ඩක් ඇවිදලා විස්තර කියවුවොත් වටිනා ගොඩක් දේවල් ඔයාලට දැනගන්න පුළුවන්. බෑග් චෙක් කරන විදිහ ගැන කිව්වොත් ඔයාලට කිසිම පොලිතින් බෑග් එකක් මේක ඇතුළට ගෙනියන්න බෑ. එහෙම දේවල් ඔයාලා ගෙනල්ලා තිබ්බොත් ඒවා මෙතනින් කඩදාසි බෑග් වලට මාරු කරගන්න වෙනවා. ඔයාලා ගෙනියන බිස්කට්ස්, කෑම ඕන එකක් තියෙන පොලිතින් එකක නම් ඒක මෙතනින් ඔයාලට කඩදාසි බෑග් එකකට චේන්ජ් කරගන්න වෙනවා. Like a subtle frill, shadows dance on the windowsill. Concrete dreams අපි දැනුයි හෝටන් තැන්න ඇතුළට ආවේ. breathe in, let the waves decide. Streetlights flicker, a Morse code plea. Whispers rise from the cracks in the street. Loose-lipped poets on cobbled ground. Every word a kaleidoscope sound. We're chasing night lights in the city. මේ තියෙන්නේ අපි හෝටන් ප්ලේන්ස් වල වටේ ඇවිදලා සෙට් වෙන හන්දිය. මෙතනින් ඔයාලට කැමති පැත්තකින් ඇතුළට යන්න පුළුවන්. මේක හරියට වටේ රවුමක් යනවා වගේ. ඔයාලා එක පැත්තකින් ඇතුළට ගියොත් අනිත් පැත්තෙන් එළියට එනවා. ඉතින් අපි ගියේ වම් පැත්තෙන්. On the charm of this retro style. Fingers out, let the moonlight guide. In this city, we collide. Glass hearts stick to the beat they keep. Fog hides truth. මේ තියෙන්නේ සුදු නෙළුමල්. මේ නෙළුමල් කියන්නේ ස්ට්‍රොබිලන්තස් ගොලයට අයිති පඳුරක්. නෙළුමල් සමූහ වශයෙන් තමා පිපෙන්නේ. මේවා පිපෙන්න අවුරුදු 12ක් 14ක් වගේ යනවා. ඉතින් මේක ලංකාවට දකින්න හම්බ වෙන දුර්ලභ අවස්ථාවක්. මේ නෙළුමල් වල ජීවන චක්‍රය ගැන කතා කළොත් බීජවල ඉඳන් මල් පිපෙන කාලය දක්වා වර්ධනය වෙන්න අවුරුදු 8ක් 12ක් වගේ යනවා. මේ නෙළුමල් යාළගේ ජීවිත කාලය තුල එකපාරක් විතරයි පිපෙන්නේ. එහෙම පිපිලා බීජ හදලා ඒ මල් මැරිලා යනවා. මේ නෙළුමල් වල ඕන තරම් පැණි තියෙනවා. ඒක නිසා මීමැස්සන් මේ මල් වලට සෑහෙන ආකර්ෂණය වෙනවා. මේ කාලේ පට්ටිපොළ පිවිසුම් ප්‍රදේශය, ඔහිය පිවිසුම් ප්‍රදේශය, තොටුපොළ කන්ද, කිරිගල් පොත්ත කන්ද වගේ තැන්වල මේ මල් පිපෙනවා. අපි දැන් යන්නේ වර්ල්ඩ් සෙන්ටර් එක බලන්න. මෙතනත් සෑහෙන ලස්සනයි. අපිට යද්දී පොඩි මුගටියකුත් හම්බුණා.
මේ ඉන්නේ එයා. මෙතන ඔයාලට රෝස, දම් ඒ වගේම දැනට දුර්ලභව තියෙන ලක්කොළ පාට නිල්මල් දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නිළු විශේෂ 33ක් විතර තියෙනවා. ඒ වගේම 30ක් විතර ලංකාවටම ආයුනිකුණු ඒවා. මේ මල් වැවෙන්නේ සීතල, මීදුම සහ තෙතමන සහිත පරිසරවල. මේ නිළු හෙල්ල හැඩැති කොළ සහිත කුඩා පඳුරු විදිහට තමා තියෙන්නේ. මේවා විශේෂය අනුව වයලට්, රෝස හා සුදු පාටින් යුක්ත වෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට සුදු, රෝස, වයලට් දැන්ට දුර්ලභව තියෙන ලාක්කොළ නිළුමල් දකින්න පුළුවන්. අපි මේ වෙනකොටත් ඒ පාට 4ම දැකලා ඉවරයි. මේ නෙළු අද වන විට වඳවීමේ තාක්ෂණයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා යද්දි පුළුවන් තරම් මේ පරිසර පද්ධතිය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න කියලා මං ඉල්ලනවා. මොකද මේ හෝටන් ප්ලේස් කියන්නේ අතිසංවේදී පරිසර පද්ධතියක්. ඔයාලා බෑග් චෙක් කරන තැන කෞතුකාගාරයේ විස්තර කියවුවොත් හෝටන් තැන්න ගැන ගොඩක් වටින විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. මේ පරිසරය ඈත අතීතයේ ඩයිනෝසිරස්ලාගේ කාලේ ඉඳන් තිබුණු අතිසංවේදී පරිසරයක් විදිහට තමා හඳුනාගෙන තියෙන්නේ. එහෙම කියන එක හේතුවක් වෙන්නේ ඒ කාලවල තිබ්බ මීවන ශාක තවමත් මේ පරිසරයේ තියෙන නිසා. ඉතින් බලන්න යන ඔයාලා ගෙනිච්ච දේවල් ආපහු හෝටන් ප්ලේස් වලින් එළියට එද්දි ගේන්න අමතක කරන්න එපා. මල් කොළ කඩන්න යන්න එපා. මොකද මේ වගේ ලස්සන තැම්බල අසිරිය අපේ අනාගත පරපුරටත් තිබින්න ඒවා ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම යුතුකමක්. මොකද අපේ ආච්චිලා සීයලා මේ දේවල් රැකගත්තු නිසානේ අද අපිට මේ දේවල් ඉතුරු වෙලා තියෙන්නේ මේ විදිහට බලලා රස විඳින්න. අපි දැන් මේ යන්නේ බේකර්ස් සෙල්ල බලන්න. අපේ ට්‍රිප් එක ගැන කිව්වොත් අපි ගියේ කොළඹින් රයාටා මාට්ට පිටත් වෙන බදුල නයිට් මේල් එකේ. අපි 3rd class seats book කරලා ගියේ 3rd class booking seats උත් 2nd class booking seats වගේමයි. අනිවාර්යයෙන්ම ට්‍රේන් එක බුක් කරලා යන්න. මොකද බදුල නයිට් මේල් එකට සෙනඟ වැඩි. ඔයාට සීට් එකක් නැති වුණොත් ගොඩක් දුර හිටන් යන්න වෙනවා. ඔයාලා බුක් කරලා යනවා නම් අඩුම සති දෙකකට කලින්වත් ට්‍රේන් එක බුක් කරන්න. ඔයා බුක් නොකර ට්‍රේන් එක යනවා නම් අඩුම 7:00 වෙද්දිවත් කොළඹ කොටුව ස්ටේෂන් එකේ ඉන්න සීට් එකක් අල්ලගන්න. ට්‍රේන් එක 7:00 වෙද්දී ඇවිත් ස්ටේෂන් එකේ නවත්තනවා. මම රෙකමන්ඩ් කරන්නේ බුක් කරලා යන්න කියලා. මොකද සෑහෙන සෙනග ඉන්න නිසා සීට් එකක් අල්ලගන්න බැරි වෙන chance එක ගොඩක් වැඩි. අපි බැස්සේ පට්ටි පොලින් ඔයාලා ට්‍රේන් බුක් කරනවා නම් කොළඹ ඉඳන් බදුල්ලටම කොහොමත් බුක් කරන්න ඕනි. 3rd class booking ටිකට් එක රුපියල් 1500යි. 2nd class booking ටිකට් එක රුපියල් 2000යි. අපි ගියේ ඔක්තෝබර් 11 සෙනසුරාදා රෑ බදුල්ල නයිට් මේල් එකේ, ආවේ ඔක්තෝබර් 12 ඉරිදා රෑ නයිට් මේල් එකේ. එතකොට පට්ටිපොළ යන්නයි එන්නයි එක්කෙනෙක්ට වියදම රුපියල් 3000ක් විතරයි ගියේ. දැන් ඔයාලට මේ පේන්නේ බේකර්ස් සෙල්ල. මන්නාපහු ට්‍රිප් එක ගැන විස්තර කියන්නම්. අපි පට්ටිපොලින් බහිද්දී උදේ 5යි කාලා වගේ වුණා. ඊට පස්සේ අපි ස්ටේෂන් එකේ ඉඳන් මීටර් 500ක් වගේ දුරින් තියෙන නිතු ගෙස්ට් හවුස් එකට ගිහින් එතන වොෂ් දාලා කෑම කාලා වෑන් එකකින් තමයි හෝටන් ප්ලේස් ආවේ. මට අපි ඉදපු ගෙස්ට් හවුස් එක ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද අපි ඒකේ රූම්ස් 3ක් ගත්ත රුපියල් 8000ක් වගේ ප්‍රයිස් එකකට. අපි මේ දවස්සෙම ගමන් යන්න ගත්ත වෑන් එකට වියදම රුපියල් 13000ක් ගියේ.
ඉතින් ඔයාලා දෙන්නෙක් යනවා නම් මෙහෙන් බයික් ගන්න පුළුවන්. 8ක් යනවා නම් වෑන් එකක් ගන්න පුළුවන්. අපි හෝටන් තැන් ඇතුළට ගියේ උදේ 7:00 විතර. අපි එළියට එද්දී දවල් 2 වගේ වුණා. අපි ඊට පස්සේ ගියේ නිව්සීලන්ත ෆාම් එකට. අන්තිමට අපි පට්ටිපොළ කැනල් එක බලන්න ගියා. මේකත් පට්ටිපොළ කැනල් එකක් කියන්නේ ලස්සන ෆොටෝ ලොකේෂන් එකක්. අපේ ට්‍රිප් එකේ අපිට ගිය ටිකට් ප්‍රයිසස් ගැන කිව්වොත් හෝටන් ප්ලේන්ස් ඇඩල්ට් ටිකට් එකක් රුපියල් 150ක් වුණා. වාහනේ පාක් කරන රුපියල් 400ක් ගන්නවා. ඒ වගේම නිව්සීලන්ත ෆාම් එකේ ටිකට් එකක් රුපියල් 400ක් වෙනවා. පට්ටිපොළ ගැන කිව්වොත් පට්ටිපොළ කියන්නේ පොඩි ගමක්. කඩවල් කිහිපේ මේ ගමේ තියෙන්නේ. හැබැයි ගොඩක් ලස්සන ගමක්. මෙහෙන් අලුත් එළවලු අඩු ගානකට ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ෆ්‍රෙෂ් මලුත් අඩුවට ගන්න පුළුවන්. අපි දැන් ආපහු ඇවිත් ඉන්නේ අපි හෝටන් තැන්න වටේ යන්න පටන් ගත්තු හන්දියට. ඉතින් දැන් අපි හෝටන් ප්ලේන්ස් බලලා ඉවරයි. අපි දැන් යනවා නිව්සීලන්ත ෆාම් එක බලන්න. මෙතන එළදෙනුන්ගේ කිරි දෝනවා මැෂින් වලින්. ඔයාලා නිව්සීලන්ත ෆාම් එක බලන්න එත්තේ මතක ඇතුව කිරි දෝන වෙලාවට එන්න. එතකොට තමා බලන්න ගොඩක් දේවල් තියෙන්නේ. නිව්සීලන්ත ෆාම් එක බලලා ඊට පස්සේ අපි පට්ටිපොළ කැනල් එක බලලා ආපහු ගෙස්ට් හවුස් එකට එද්දී රෑ 7 වගේ වුණා. මතක ඇතුව ඔයාලා රෑ කෑම ගන්න විදිහ දවල් වරුවේ පොට්ටක් හොයලා බලන්න. මොකද මේ පට්ටිපොළ ගමේ කඩවල් අඩුයි වගේම සමහර ඒවා කලින් වහනවා. එළදෙනුන් එයාලා මසාජ් කරගන්නේ ඔය මැද පේන මැෂින් එකෙන්. මදුල නයිට් මේල් එක ආපහු පට්ටිපොළ ස්ටේෂන් එකට එද්දී සාමාන්‍යයෙන් රෑ 9:45 වගේ වෙනවා. මේ ටයිම් එක හැම දවසම එක වගේ නෑ. අපි ගිය දවසේ රෑ 10:10ට වගේ ට්‍රේන් එක පට්ටිපොළ ස්ටේෂන් එකට ආවා. ට්‍රේන් එක පට්ටිපොළ ස්ටේෂන් එකෙන් එන්ජින් මාරු කරන්න පැය කාලක් වගේ ගන්න නිසා ඔයාලට ට්‍රේන් එක මිස් වෙන්නේ නම් නැති වෙයි. අපි සඳුදා උදේ ආපහු කොළඹ කොටුවට එද්දී උදේ 6:15 විතර වුණා. ඉතින් මන් ට්‍රිප් එකේ ඩීටේල්ස් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම මගේ channel එකේ post වල පට්ටිපොළ කැනල් එකේ වගේම ට්‍රිප් එකේ ෆොටෝසුත් දාලා තියන්නම්. ඉතින් මාත් එක්ක වීඩියෝ එක ඉවරනකම් බලපුවාට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි ආපහු අලුත් ට්‍රිප් එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.